අන්‍යසයෝ මම මේ වීඩියෝ ඔයාලට අරගෙන එනවද නැද්ද කියලා ගොඩාක් කල්පනා කරා. ඉතින් හැබැයි මට හිතුණා මම මේ වීඩියෝ ඔයාලට අරගෙන ආවොත් හොඳයි කියලා. මොකද කාගේ හරි මූණකට හිනාවක් ගෙන දෙන්න පුළුවන් වෙයි කියන නිසා. ඔයාලා දන්නවද මෙතනට මම මේ වීඩියෝ කරන්න ආවේ 11 වෙනි මාසේ මුල් දවස්වල. හැබැයි මෙතන 10 වෙනි මාසේ අන්තිම දවස්වල ඉඳන් තමයි ටික මේ විදිහට ක්‍රිස්මස් එකට හරියන විදිහට වෙනස් කරන්න පටන් ගත්තේ. ඉතින් මට හිතුණා මම මේ වීඩියෝ එක ඉක්මනටම ඔයාලට අරගෙන ආවොත් මෙහි ඉන්න ඔයාලට අදහසක් ගන්නත් පුළුවන්. එහෙම නැත්නම් සෝල් හරි සෝල් ලවට ඉන්න කෙනෙකුට මෙතනට ඇවිල්ලා යන්න පුළුවන්. ඒ වගේම තමයි ලංකාවේ ඉන්න ඔයාලට උනත් අදහසක් ගන්න පුළුවන් ඉක්මනටම දැම්මම. ඉතින් කොහොම හරි මම මේ වීඩියෝ එක 11 වෙනි මාසේ අන්තිම වෙනකොට ඔයාලට අරගෙන එන්න තමයි හිටියේ. හැබැයි ඉතින් මේ ලංකාවේ ඇති වුණු මේ සිදුවීමත් එක්ක හිත හදාගෙන වීඩියෝ එකක් එහෙම අරගෙන එන්නත් ටිකක් අමාරුයි. හැබැයි ඉතින් වෙලා තියෙන්නේ මගේ වීඩියෝ බලන්න පිරිසකුත් ඉන්නවනේ. ඒගොල්ලන් වෙනුවෙන් අපි මොනවාම හරි දෙයක් කරන්න ඕනේනේ. ඉතින් අන්න ඒක නිසා තමයි මේ වීඩියෝ එක මම මෙහෙම ඔයාලට අරගෙන එන්න ඕනේ කියලා හිතුවේ. ඔයාලා දන්නවද මම මේ අද ඇවිල්ලා ඉන්නේ කොහෙටද කියලා? මේ තමයි මල් වෙළඳ පොළ. ඉතින් මෙතන වෙනදට තියෙන්නේ ආටිෆිෂල් මල් තමයි. හැබැයි ෆ්‍රෙෂ් මල් තියෙන තැන එක හැමම තියෙනවා. ආටිෆිෂල් තියෙන මේ කෑල්ලේ තියෙන්නේ ඔක්කොම ක්‍රිස්මස් එකට හරියන දේවල් වෙනස් කරලා. හැබැයි ඉතින් ඒ වුණාට ක්‍රිස්මස් බඩු විකුණන්නේ නැති සමහර තැනුත් තියෙනවා මෙන්න මේ වගේ තැන්. ඒ වුණාට වැඩි වශයෙන් තියෙන්නේ ක්‍රිස්මස් බඩු තමයි මේ කෑල්ලේ මේ කාලෙට. මේ වීඩියෝ එක බලන ඔයා සමහර වෙලාවට මේවා මිල ගණන් දැනගන්න ආස ඇතිනේ. ඉතින් මං සමහර දේවල් වල මිල මේවා සඳහන් කරලා දාන්නම් මෙන්න මේ විදියට. මම මේ දාලා තියෙන මිල ගණන් මේ දවස්වල යන මිල ගණන් තමයි හදලා මේ විදිහට දාලා තියෙන්නේ. ඉතින් ඔයා මේක බලන දවසට සමහර වෙලාවට වෙනස් වෙලා තියෙන්නත් පුළුවන් මාසෙකින් දෙකකින් නැත්නම් වෙන දවසක ඒ වගේ බලනකොට මේ මිල ගණන් නෙමෙයි වෙන්නත් පුළුවන්. හරිද? මේ වීඩියෝ එක මැදින් බලන කෙනෙක් ඉන්නවා නම් ආයෙත් මම ඔයාලට මතක් කරන්නම්. මෙතන මල් වෙළඳ පොළ. ඉතින් මෙතන ආටිෆිෂල් මල් තියෙන තැන තමයි මේ විදිහට ක්‍රිස්මස් කාලට ක්‍රිස්මස් දේවල් අපිට මිලදී ගන්න පුළුවන් විදිහට තියෙන්නේ. ඉතින් ක්‍රිස්මස් ඉවර වුණාම ආටිෆිෂල් මල් වලින් තමයි මෙතන ඔක්කොම පිරීලා තියෙන්නේ. හැබැයි මෙතන ෆ්‍රෙෂ් මල් තියෙන තැන ඒවා එහෙමම තියෙනවා. ඔයා දැන් ආවත් ෆ්‍රෙෂ් මල් වලට මිලදී ගන්න පුළුවන්. හැබැයි එක දෙයක් ඔයා ෆ්‍රෙෂ් මල් ගන්න එනවා නම් දවල් 12න් ඉස්සෙල්ලා තමයි මෙතනට එන්න ඕනේ. ඔයා ආටිෆිෂල් මල් ගන්න එන කෙනෙක් නම් 6න් ඉස්සෙල්ලා આવුත් ඔයාට ආටිෆිෂල් මල් නම් ගන්න පුළුවන්. හැබැයි ඉතින් ෆ්‍රෙෂ් මල් ගන්නවා නම් ඔයා 12න් ඉස්සෙල්ලා ඇවිල්ලා ඕනේ ගන්න. මොකද මේක තොග වෙළඳ පොළක්නේ. ඒක නිසා ඉතින් මම මීට කලින් කොරියාවේ ලොකුම සෝල් වල තියෙන ලොකුම මල් වෙළඳ පොළේ වීඩියෝ එකක් දාලා දිනවා. ඉතින් මල් වලට කැමති කෙනෙක් ඉන්නවා නම් ඒ වීඩියෝ එක ගිහිල්ලා බලන්න පුළුවන්. මල් වලට හැබැයි ඉතින් කවුද අකමැතිනේ. ඉතින් ඔයාලා කැමති නම් ගිහිල්ලා බලන්න පුළුවන් ඒ වීඩියෝ එක. මෙතනට ආවම මොකක් ගන්නද කියලා හිතාගන්න බෑ. මෙන්න මේකත් ඇත්තටම හරිම ලස්සනයි. ඉතින් මේ වෙලාවේ නම් ගත්තා නම් ටිකක් ඇවිදලා කරලා ඉවර වෙලා ඇවිල්ලා මේක නම් ගත්තා. ඒක ඇත්තටම හරිම ලස්සනයි. ඔයාලා දන්නවද මේක ඇතුලේ මම පැය 3මාරකට වඩා වීඩියෝ කරා. හරිද? ඉතින් ඒ වීඩියෝ එක තමයි මේ ඔයාලට විනාඩි 40කට වගේ හදලා අරගෙන ඉන්නේ.
හැබැයි දැන් ඔයාලා බලයි මේකේ විනාඩි 40ක් නෑනේ කියලා. ඊතර විනාඩි 20ට මොකද වුනේ? ඊතර විනාඩි 20 බලන්න චුට්ටක් බලන් ඉන්න වෙයි. මොකද දන්නවද? මම ගියා ක්‍රිස්මස් විලේජ් එකක්. ඒකත් ගියේ 11 වෙනි මාසේ මුල් දවස්වල. ඉතින් ඇත්තටම මේ ඔක්කොම කරේ මෙහි ඉන්න අය ගැනත් හිතලා. එතකොට එයාලට පුළුවන් මම දැම්මම ගිහිල්ලා බලන්න. ඒක නිසා ඉතින් මම හිතුවා මේකට පස්සේ ක්‍රිස්මස් විලේජ් වීඩියෝ එක දාලා ඊට පස්සේ මේකේ අනිත් කොටස දාන්න. එහෙම හොඳයි නේද? මෙතන ඇත්තටම ලස්සන දේවල් ගොඩක් තියෙනවා. ඒ වගේම තමයි මේවැ මිල එකින් එකට වෙනස්. ඉතින් සාමාන්‍ය ගානේ ඉඳලා වැඩි ගණන් වලට තියෙනවා. සමහර ඒවා තියෙනවා ඉතින් හරිම ලස්සනයි. බැලුව බැලමට හරිම ලස්සනයි. ඒ වගේම තමයි මිලත් චුට්ටක් විතර වැඩි ඒවැ. මේ ඔයාලා දන්නවද? මේ වගේ වෙනස් වීඩියෝ ඔයාලට බලන්න පුළුවන් වුණා මගේ channel එකත් එක්ක දිගටම හිටියා. ඉතින් මෙහෙම යනකොට ඔන්න ආටිෆිෂල් ගස් වගේක් හම්බුණා. ඇත්තටම මේ ආටිෆිෂල් කියලා කියන්න බෑ මාරම ඇත්ත වගේම තමයි හදලා තියෙන්නේ. 전구 배터리 이거 주세요. 요거 하나 드려요? 네. 잠깐만. 이거 잘 켜지는 게 있어서 요거 잘 켜진다. 요걸로 드릴까요? 네. 7,900원입니다. 크리스마스 이거 데코는 언제까지예요? 크리스마스 당일까지 해요.
자랑해도 돼요? 사랑하셔도 돼요. 마음껏 하세요. 감사합니다. 금방 포장해 드릴게요. ඉතින් මෙන්න මේ වගේ අමුතු අමුතු ඩිසයිනුත් තියෙනවා මෙතන. 같이 넣어도 될까요? 네, 고맙습니다. 얼마예요? 12,500. 고맙습니다. 보시면 저희도 받을 수가 있어서. 네.
이거 얼마예요? 그 11,000원. 이거 하나 주세요. 네. 이거 여기 움직이거든요. 하나 주세요. 이걸로 드릴게요. 이거는 얼마예요? 이건 19,000원이요. 혹시 여기서 골라보실래요? 같은 거긴 한데 같은 건데 혹시 좀 더 마음에 드시는 거니까요? 감사합니다. 네. එහෙනම් අනිත් වීඩියෝ එකෙන් ඉක්මනටම අපි හම්බුවෙමු. අන්‍යෝ. It's that time of year when everybody's dancing. The snow